සාදු 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 අප විසින් කරන ලද ගෞරවනීය ආරාධනය මෙච්චෙත් සපිරුව බොහොම ගෞරවයෙන් පිළි අරගෙන සිහින පාරාදීස සමය උතුම් වූ ධම් සභා මණ්ඩපයට වැඩමවා වැඩ සිටින වන්දනීය පූජනීය අති ගෞරවනීය අපේක්ෂා පුංචි පන්සල අපේක්ෂා සමාසක්කාර පදනම දම්පිය අසපුවේ ගෞරවනීය නිර්මාතෘදුර ප්‍රධාන සංවිධායක සහ ගරු සම්පත් බාරකාර අම්පාර ඓතිහාසික පොතුවිල් මුහුදු මහ විහාරස්ථ සිරින්දිසිරි පිරිවෙනේ ගෞරවනීය පරිණාධිපති දුරන්දර ශාස්ත්‍රවේදී පඬිත කාව්‍ය විශාරද කියනට අවසරයි නම 28 යැල ශ්‍රී සුධර්මාරාම විහාරයේ විහාරවාසී ගෞරවනීය පූජ්‍යපාද බත්ලෑ විමල් රතන අපේ පඬිත හාමුදුරන් වහන්සේට දැහැත් පිළිගන්වමින් පාද අභිවන්දනය කොට පළමු කොටම අවසර ප්‍රාර්ථනා කරනවා. සීල පාරාදර්ශ සමූහයේ ඇඩ්මින්වරයෙක් වන ප්‍රියන්ති මහත්මියගේ ආදරණීය මෑණියන් පී මයුරාවති පීරිස් මෑණියන්ටත් ඒ වගේම නිලු මහත්මියගේ ආදරණීය මෑණියන් එල්.පී. නන්දාවති මෑණියන් මේ දෙපළටම ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කරමින් ඒ වගේම සීල පාරාදර්ශ සමූහයේ රැඳී සිටින පින්වත් හැමදෙනාටවත් ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කරමින් අප කරේ අනුකම්පාවෙන් යුක්තව පණවැති ධර්ම ආසනය වෙත වැඩම කොට මේ උතුම් වූ දාාරතර ආශිර්වාද බෝධි පූජා පින්කම පවත්වා දෙමින් නැවත වතාවක් පාද අභිවන්දනය කොට ගෞරව පූර්වක වහන්සේට ආරාධනා කර සිටින අපේ හඳුන්නේ අවසරයි මට සාදු 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 සෑම දිනාටම තෙරුවන් සරණයි. සිහින පාරාදීසය සමූහයේ අපේ ගුණසේන මහත්මයාණන් ඇතුළු වාසනාබර සදහැබර කාරුණික පින්තුනි පින්වතියනි, ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී භාවය, චිරජීවනය, දිගාසිරි සම්පත් ලැබේවා, සුබ සන්ධ්‍යාවක් වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේ අපට චාරිත්‍රානුකූලව දැහැත් වට්ටියක් පිළිගන්වලා ආරාධනා කටයුතු සිද්ධ කළා අපේ අපේක්ෂා සමාජ සත්කාරක පදනමේ නිත්‍ය නිවේදක ප්‍රධාන වැඩසටහන් අධ්‍යක්ෂක ප්‍රියන්ත පුෂ්ප කුමාර මැතිතුමන් විසින් ඒ කළ ආරාධනාවට අනුව අප මෙතෙන් පටන් සිහින පාරාදීසයේ සමූහය තුල වටිනා කියන බුද්ධ වන්දනාවක් බෝධි පූජාවක් ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන් පටන් හැමෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඕනකමකින් මේ ආශිර්වාද පින්කමත් එක්ක සම්බන්ධ වෙමු. සෑම දිනම තිසරණ සහිත පංචශීලය සමාදන් වෙන්නට තුන් වතාවක් නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත. කාරුණික පින්නතුනි, මා මේ කියන නමස්කාර ගාථාවන් කීවාට පසුව හැමදෙනාම ශබ්ද නගා සාදු නාදයන් පවත්වමු. වන්දිමි වන්දිමි බුදුරුවනට වන්දිමි. වන්දිමි වන්දිමි දම්රුවනට වන්දිමි. වන්දිමි වන්දිමි සංඝරුවනට වන්දිමි. වන්දිමි වන්දිමි තුනුරුවනට වන්දිමි. සැමදා යමි සම්බුදු සරණ. සැමදා යමි සදහම් සරණ. සැමදා යමි මහා සංඝ සරණ. සැමදා යමි තෙරුවන් සරණ. නමෝ නමෝ බුද්ධ දිවාකරාය. නමෝ නමෝ ගෝතම චන්දිමාය. නමෝ නමෝ නන්ත ගුණං නමාය. නමෝ නමෝ ශාක්‍ය නන්දනාය. නමෝ තස්ස මුනින්දස්ස නමෝ ධම්මස්ස තස්සච සංඝස්ස පි නමෝ තස්ස තේසං තින්නං නමෝ නමෝ. සාදු සාදු සාදු. සෑම දිනාටම තෙරුවන් සරණයි. වාසනාබර සදහැබර කාරුණික පින්නතුනි පින්වතියනි, සිහින පාරාදීසයේ සමූහය තුල මේ වෙලාව ඉතාමත්ම වටිනා වූ පින්කමක්, වැදගත් වූ පින්කමක් සිද්ධ කරන්නටයි මේ වෙනකොට කටයුතු සූදානම් කරලා පවතින්නේ. විශේෂයෙන්ම අපේ ගුණසේන මහත්මයා මට ආරාධනා කළා අපේ හාමුදුරුවනේ අපේ සමූහයේ අපිට බෝධි පූජාවක් සිද්ධ කර ගන්නට ඕන. අපේ සමූහයේ ඇඩ්මින් වරියන් දෙදෙනෙකුගේ මෑණිවරුන් දෙපළක් මේ වෙනකොට අසනීප තත්වයෙන් පසු වෙනවා. ඒ අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා පින්කමක් කර ගන්නට ඕනි කියන මතක් කිරීම අපේ ගුණසේන මහත්මයා අපට සිහිපත් කළා. ඉතින් අද එක කාර්ය බහුල දවසක්, මේ දින කිහිපයම එහෙමයි. නමුත් මේ පින්කමට කෙසේ හෝ වැඩම කරලා මේ පින්කමේ කටයුතු සිද්ධ කරලා දෙන්නට ඕනේ කියන සිතුවිල්ල ඇතිව තමයි අපි මේ වෙලාවේ මේ අවස්ථාවට වැඩම කළේ. ඉතින් අද මේ වගේ පින්කමක් අන්තර්ජාලය හරහා මේ WhatsApp ජාලාවේ සිද්ධ කරන්නට අරමුණු කිහිපයක්ම හදවතේ ඇති කරගෙන තිබෙනවා. සිහින පාරාදීස සමූහයේ ඇඩ්මින් වරියක් වන ප්‍රියන්ති මහත්මියගේ ආදරණීය මෞතුමිය පී මයුරාවති පීරිස් මෞතුමිය මේ වෙනකොට අසනීප තත්වයෙන් පසු වෙනවා. ඇයට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේ අරමුණක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම සමාජිකාවක් වන සිහින පාරාදීසී සමූහයේ සමාජිකාවක් වන නිලු මහත්මියගෙත් ආදරණීය අම්මා එල්.පී. නන්දාවති මේ මෞතුමියත්
මේ වෙනකොට අසනීප තත්වයෙන් පසු වෙනවා, රෝගාතුරව පසු වෙන්නේ. ඒ දෙන්නටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම, නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේ අරමුණක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම උපුල් ප්‍රදීප මහත්මයාගේ බිරිඳ සාගරිකා උදයංගනී මහත්මිය, ඒ වගේම කාන්ති මහත්මියගේ පුතණුවන් ඒ සංජීව රොෂාන් පුතණුවන් මිය පරලොව ගිහිල්ලා ජීවිත සදහටම සමුගෙන ගිහිල්ලා තිබෙනවා. ඒ පුතණුවන්ට පින්පෙත් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. සාගරිකා උදයංගනී මහත්මියට නිරෝගී සුවය දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ කියන අරමුණු හදවතේ ඇතිව තමයි අද මේ පින්කම සිදු කරන්න ඔබ කටයුතු සූදානම් කළේ. ඒ නිසා මේ වෙලාවේ කල්පනා කරන්න ඕනි, ප්‍රාර්ථනා කරන්න ඕනි මේ සිදු කරන පින්කමේ අනුහස ආශිර්වාදය මේ අසනීපෙන් පසු වෙන හැමෝටම පිහිටීමෙන්, ඒ අයගේ ජීවිත හරහා බලපවත්වන ග්‍රහ දොස් තියෙනවා නම්, ග්‍රහ අපල තියෙනවා නම්, රෝගාබාධ තියෙනවා නම් ඒ සියල්ල දුරෙන්ම දුරු වෙලා ඉක්මනින්ම සුවපත් භාවය ලබන්න, ඉක්මනින්ම නිරෝගී භාවය ලබන්න තුනුරුවනේ අනන්ත ආශිර්වාදය තමයි අපි මේ වෙලාවේ හැමෝටම ප්‍රාර්ථනා කරන්නේ. අපේ ගුණසේන මහත්මයා මේ සමූහය තුල ලොකු කාර්යභාරයක් කරමින් මේ සමූහයේ සියලු දෙනාටම ඒ අසනීප තත්වයන් වලට පත් වෙන අවස්ථාවන් වලදී, ඒ වගේ මේ පවුල් වලට සම්බන්ධ පිරිස අසනීප තත්වයන් වලට පත් වෙන අවස්ථාවන් වලදී එතුමා මේ වගේ පින්කම් සිද්ධ කරලා Tamanට පුළුවන් දේ ඒ Tamanගේ හිතවතුන් වෙනුවෙන්, Tamanගේ ඥාතීන් වෙනුවෙන් Tamanට පුළුවන් කාර්යයන් කරන්න එතුමා පෙළඹෙනවා. ඉතින් අදත් ඒ වගේම අවස්ථාවක් එතුමා මැදිහත් වෙලා මේ පින්කම සූදානම් කරගෙන සකස් කරගෙන ප්‍රියන්ත පුෂ්ප කුමාර මහත්මයාටත් සිහිපත් කරලා අපටත් ආරාධනා කරලා මේ කටයුතු බොහොම මැනවින් හොඳට ලස්සනට සිද්ධ කරන්න තමයි එතුමා කටයුතු සම්පාදනය කරලා තිබෙන්නේ. නිසා මේ වෙලාවේ කල්පනා කරන්න ඕන, ප්‍රාර්ථනා කරන්න ඕන මේ සිද්ධ කරන පින්කමේ අනුහස ආශිර්වාදය විශේෂයෙන් මේ අසනීපෙන් පසු වෙන මෑණිවරුන් දෙදෙනාට පී මයුරාවතී මෞතුමි පීරිස් මෞතුමියටත්, එල්.ජී. නන්දාවතී මෞතුමියටත්, සාගරිකා උදයංගනී මහත්මිය ඇතුළු අසනීපෙන් පසු වෙන සෑම දෙනාටම, ඒ වගේම අපේ ගුණසේන මහත්මයාට, පවුලේ හැම දෙනාටම, සීන පාරාදීසී සමූහයේ කාර්ය මණ්ඩලයේ හැමෝටම, ඒ වගේම සියලු සමාජිකාවන් හැම දෙනාටම, පවුල් වලට සම්බන්ධ හැම දෙනාටම මේ සිදු කරන බුද්ධ වන්දනාවෙන්, බෝධි පූජාවෙන් ලබන සියලු මානිසංසයන් ආශිර්වාදයන් පිහිටීමෙන් වැළඳී තිබෙන හෝ වැළඳෙන්නට ඉඩ තිබෙන ග්‍රහ දුස් තියෙනවා නම්, ග්‍රහ අපල තියෙනවා නම්, රෝගාබාධ තියෙනවා නම් ඒ සියල්ල දුරෙන්ම දුරු වේවා. කරන කියන සියලුම වැඩ කටයුතු කරදර, බාධක, කම්කටොළු, අවහිරතා, අලාභ, හානි, විපත්ති වලින් තොරව සාර්ථක කරගන්න වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා. තුනුරුවනේ අනන්ත බුදුගුණ බලයෙන් උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝහාමුදුරුවන් වහන්සේගේ පිහිටෙන් රැකවරණයෙන් ආශිර්වාදයෙන්, දලදා හාමුදුරුවන් වහන්සේගේ පිහිටෙන් රැකවරණයෙන් ආශිර්වාදයෙන්, පූජනීය අටමස්ථාන 12 මස්ථානයන් වල අනන්ත බුදුගුණ බලයෙන් බුද්ධ ආශිර්වාදයෙන්, මතු බුදුවන මෛත්‍රීනාථ මෙත් බෝසතුන් වහන්සේ ප්‍රදාන සමස්ත දිව්‍ය රාජ සමූහයාගේම පින්බර වූ දේව ආශිර්වාදයෙන් හැමෝටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සැනසෙල්ලක්ම උදා වේවා. ඔබ යම් බලාපොරොත්තුවක්, ප්‍රාර්ථනාවක් හදවතේ ඇති කරගෙන මේ පින්කමට සම්බන්ධ වෙනවා නම් සියලු යහපත් සිතුම් පැතුම්, බලාපොරොත්තු, ප්‍රාර්ථනා ඔබ හිතන විදිහටම ප්‍රාර්ථනා කරන ආකාරයටම සඵල කර ගන්නටත් වාසනාව, ශක්තිය, ධෛර්යයම ලැබේවා. හැම දිනාටම සිතක් වේවා, ශාන්තියක් වේවා, සැනසෙල්ලක්ම උදා වේවා කියන පින්බර වූ පැතුම හදවතේ ඇති කරගෙන කවුරුත් මාත් එක්කම එක විට ගාතාවන් කියලා මේ පින්කමේ කටයුතු සිද්ධ කරමු. පළමුවෙන්ම අපි හැමදෙනාම එක විට ගාතාවන් කියලා තුනුරුවන් වන්දනා කරමු. සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලායේස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක් කෙත්තං ලෝකස්සාති සාධු සාධු සාධු. කාරුණික පින්වතුනි, අපි හැමදෙනාම එක විට ගාථාවන් කියලා ත්‍රිවිධ චෛත්‍ය බෝධිරාජානන් වහන්සේ බැති සිතින් වන්දනා කරමු. වන්දාමි චේතියං සබ්භං සබ්භටානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා මහියංගනං නාගදීපං කල්යාණං පදලාංචනං දිවාගුහං දීඝවාපි චේතියංච මුතිංගනං තිස්ස මහා විහාරංච බෝධිං මරිච වට්ටියං සොන්නමාලී මහා චේතිං තූපාරාම භයාගිරිං ජේතවනං සේල චේතිං තථා කාචර ගාමකං ඒතේ සෝල සටහානානි අහං වන්දාමි සබ්බදා සුපතිට්ඨිත රට්ට නුරාධපුරේ සමදිට්ඨිත දක්ඛින ශාක භාවං සුභ මේඝ වනම්බර මේඝ නිභං ජය බෝධි මහං පාන මාමි වරං යස්ස මූලේ නිසින්නෝව සබ්භාරි විජයං අකා පත්තු සබ්භං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම් පිතේ නමස්සාමි බෝධි රාජානමත්තුතේ. සාදු සාදු සාදු. කාරුණික පිනතුනි, තුන්ලොවක් සනහා වදාළ අප කාන්තිමත් ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නව අරහදී බුදු ගුණයන් සිහිපත් කරලා අපි මේ වෙලාවේ ගිලන්පස පූජාව පවත්වන්න තමයි සූදානම් වෙන්නේ, බලාපොරොත්තු වෙන්නේ. මේ ගිලන්පස සම්බුද්ධ පූජාවන් පවත්වලා අපි ලබන ආනිසංසයන්
ප්‍රියන්ති මහත්මියගේ ආදරණීය මව්තුමියට මයුරාවතී පීරිස් අම්මටත් නිලු මහත්මියගේ ආදරණීය මව්තුමියට නන්දාවතී මව්තුමියටත් සාගරිකා උදයංගනී මහත්මිය ඇතුළු අසනීපෙන් පසුවෙන හැමෝටම නිරෝගී සුවය දිගාසිරි සම්පත් ලැබේවා. කායික මානසික සුවයම සැලසේවා. පූජාවට සම්බන්ධ වෙන අනිකුත් හැම දෙනාටමත් යහපතක්, සිතක් ශාන්තියක්, සැනසෙල්ලක් උදා වේවා කියන පැතුමන් හදවතේ ඇති කරගෙන මේ ගිලන්පස පූජාව අපි එක විට ගාතාවන් කියලා පූජා කරමු. ඝනසාරප්පදිත්තේන දීපේන තමධංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සංතතින් පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යතායි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං අදිවාසේතුනෝ භන්තේ පානීයං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ භන්තේ ගිලාන පච්චයං හිමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ භන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං සාදු සාදු සාදු. කාරුණික පින්වතුනි, හැමදෙනාම මා මේ පාඨයන් කීවාට පසුව කවුරුත් මේ පාඨයන් කියමින් මේ පූජාවන් පහන් ආලෝකය, සුවඳ දුම් පූජාව, සුවඳ මල් පූජාව, සිසිල් පැන් පූජාව, ගිලන්පස පූජාව, දැහැත් පූජාව, බෙහෙත් පූජාව ආදී මේ සියලු පූජාවන් අපේ බුදුරජාණන් වහන්සේටත්, බෝසමිඳුන් වහන්සේටත්, චෛත්‍ය රාජානන් වහන්සේටත් අපි පූජා කරමු. මාගේ ධර්මස් ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුසේක කෙලෙස් සතුරන් නැති කලසේක රහසින්වත් පව් නොකලසේක සියලු පාපයන්ගෙන් මිදුනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසම සම වූ දෙවියන්ට දෙවියෝ බඹුන්ට බඹු වූ මටම ස්වාමීයෝ මගේම බුදුමෑණියන් වූ මගේම බුදු පියාණන් වූ මොහදුරට ලහිරු මඩලක් වූ කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ ගමනින් ශාන්ත වූ
පැවැත්මින් සංවර වූ අනාත නාත වූ අග්‍ර දක්ෂිණේය වූ බුදුරජාණන් වහන්සේටද බෝ සමිඳුන් වහන්සේටද චෛත්‍ය රාජයාණන් වහන්සේටද මේ පහන් ආලෝකයද සුවඳ දුම් පූජාවද සුවඳ මල් පූජාවද සිසිල් පැන් පූජාවද ගිලන්පස පූජාවද දැහැත් පූජාවද බෙහෙත් පූජාවද මේ සියලු පූජාවෝ නිර්වාණ ශාන්තිය පතා සංසාර දුකින් අත මිදීම සඳහා ආදර ගෞරවයෙන් සාදර භක්තියෙන් පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා සාදු 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 කාරුණික පිනතුනි තුන්ලොවක් සනහා වදාළ අප කාන්තිමත් ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නව අරහදී බුදු ගුණයන් සිහිපත් කරමින් අපි මේ වෙලාවේ ගිලන්පස පූජාව පූජා කළා. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේට එදා සම්බුදු පදවිය ලබන්න සෙවන සලසලා දුන්නු උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝහාමුදුරුවන් වහන්සේව වන්දනා කරන්න බෝධි පූජා කවි සත්ගායනා කරලා හැමෝම මේ වෙලාවේ හිතන්න ඕනි ප්‍රාර්ථනා කරන්න ඕනි කල්පනා කරන්න ඕනි මම බුදුරජාණන් වහන්සේට බුදු වීමට මහෝපකාරී වුණු බෝධිරාජයාණන් වහන්සේට নমස්කාර කරනවා මගේ নমස්කාරය වේවා කියන මේ ප්‍රාර්ථනාව හදවතේ ඇති කරගන්න ඕනේ. එහෙම ඇති කරගෙන අද අපි මේ බෝධි පූජාව පවත්වන විශේෂිත වූ අරමුණු හදවත් තුල තැම්පත් කරගන්න විශේෂයෙන් මේ ප්‍රියන්ති මහත්මියගේ අම්මා මයුරාවති පීරිස් මෞතුමිය එවැගේම නිලූ මහත්මියගේ මෑණියන් නන්දාවති මෞතුමිය සාගරිකා උදයංගනී මහත්මිය ආදී කොට මේ අසනීපෙන් පසු වෙන හැමෝටමත් ඔබටත් ඔබේ පවුලේ හැමෝටමත් නවග්‍රහ මණ්ඩලයෙන් නැති වෙලා තිබෙන ග්‍රහ දොස් ග්‍රහ අපල රෝගාබාධ තියෙනවා නම් ඒ සියල්ල දුරෙන්ම දුරු වේවා හැමෝටම නිදුක් නිරෝගී භාවය චිරජීවනය දිගාසිරි සම්පත් ලැබේවා කියන මේ පැතුම හදවතේ ඇති කරගෙන මේ බෝධි පූජා කවි මා කීවාට පසුව කියලා කවුරුත් බෝධින් වහන්සේ සාදු සිතින් අපි වන්දනා කරමු. රන්වන් පාටින් දලුලාන බෝධිය නිල්වන් පාටින් කොළලාන බෝධිය ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය අපිත් වඳිමු ජාය සිරි මහා බෝධිය
දඹදිව් තලයේ හටගත් බෝධිය සංගමිත් තෙරණිය ගෙන වැඩි බෝධිය රවි සඳු ග්‍රහ දොස් දුරලාන බෝධිය අපිත් වඳිමු ජාය සිරි මහා බෝධිය දඹදිව් තලයේ හටගත් බෝධිය ශ්‍රී ලංකාවට වැඩමේ වූ බෝධිය කුජ බුද ග්‍රහදෝස් දුරලන බෝධිය අපිත් වඳිමු ජාය සිරි මහා බෝධිය දඹදිව් තලයේ හටගත් බෝධිය මහමෙවුනාවේ රෝපිත බෝධිය ගුරු කීවි ග්‍රහදෝස් දුරලාන බෝධිය අපිත් වඳිමු ජාය සිරි මහා බෝධිය දඹදිව් තලයේ හටගත් බෝධිය අනුරපුරේ වැඩ සිටිනා බෝධිය සෙනසුරු ග්‍රහදෝස් දුරලන බෝධිය අපිත් වඳිමු ජාය සිරි මහා බෝධිය දඹදිව් තලයේ හටගත් බෝධිය දෙනෝදහක් දෙන වඳිනා බෝධිය රාහු කේතු දෝස් දුරලන බෝධිය අපිත් වඳිමු ජාය සිරි මහා බෝධිය මම මේ මළුවට එනවා යනවා බෝමුල් බෝපත් මට පෑගෙනවා සමාවදී මාගේ පව්වාර වෙනවා බෝරජුනේ මාට අවසර දෙනවා උඩමළුවේ බෝරජු වැජබෙනවා දෙවැනි මළුවේ මල් පහන් දිලෙනවා වැලි මළුවේ මහා සෙනග වඳිනවා මතු මත්තේ අපි නිවන් දකිනවා සාදු 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 මෙම නවග්‍රහ
ශාන්ති අනුහසින් අසනීපෙන් පසු වෙන එමෑණිවරුන් දෙපළට ඉක්මන් සුවය, නිරෝගී සුවය, දිගාසිරි සම්පත්ම ලැබේවා. අනිකුත් අපේ පින්වත් හැම දෙනාටම නවග්‍රහ මණ්ඩලයේ දෝෂාන්ධකාර දුරින්ම දුරු වේවා. යහපත සිත සාන්තිය සැනසෙල්ලම ළඟා වේවා කියන පැතුමෙන් මේ ජයරාජ නවග්‍රහ ශාන්තිය ශ්‍රවණය කරමු. අරහං බුදු ගුණෙන් මගේ හිරුගේ අපල දුරු වේවා. ලෙඩ දුක් බිය නොවී කිසිත් සැපත සතුට ලන් වේවා. සම්මා සම්බුද්ධ තෙදින් සඳුගේ අපල දුරු වේවා. මාරක බාධක වැළකී මගේ පැතුම් ඉටු වේවා. විජ්ජාචරණේ බලයෙන් අඟහරු දොස් දුරු වේවා. වසවිස ගිනි සතුරු විපත් මා වෙත ලන් නොම වේවා. සුගතෝ බුදු ගුණෙන් මගේ බුදගේ අපල දුරු වේවා. ගුණ නුවණින් වැඩි සියලු සැප සම්පත් ඉතිරේවා. ලෝක විදූතෙදින් මගේ ගුරුගේ දෝෂ දුරු වේවා. සතුට සමාදානය මට නිරෝගී සුව වැඩි වේවා. අනුත්තරෝ බුදු ගුණයෙන් සිකුරු අපල දුරු වේවා. සිතුමින වැනි රුවන් ගැබක ආයුෂ මගේ වැඩි වේවා. පුරිස ධම්ම සාරති බල මහිමෙන් සැඩසෙන සුරාගේ අකල විකල භූත දෝෂ ගැටුම් වැටුම් හා බන්ධන දුරැර සියලු මෙකී දෝෂ විලස සාධු ජය බෝරුක ජින පංජරයක් වේවා. සෙනසුරු දොස් දුරු වේවා. සත්තා බුදු ගුණෙන් මගේ රාහු අපල දුරු වේවා. යක්ෂ ප්‍රේත වින බන්ධන අහෝසි වී සැප වේවා. භගවා යන විදුරවියෙන් කේතු අපල දුරු වේවා. මගේ කයට බසට සිතට සතුට සැපත වැඩි වේවා. මකර කුම්භ මිතුන තෙරැස මාරක බිය දුරු වේවා. කැපී කෝටියක්ම දෝෂ මට ජය මග එලි වේවා. සිංහමේස දනුතුන් රැස සැමග්‍රහ දොස් දුරු වේවා. තිසරණ සරණින් ජය සිරි සුභ සෙත මට ලන් වේවා. මින කටක නුහුණු තෙරැස බාධක බිය දුරු වේවා. ජීව සිද්ධි බලය මගේ බුදු සරණින් සුරැකේවා. උෂභ කන්‍යා තුලා තෙරැස බාධක බිය දුරු වේවා. දම් සරණින් මගේ අපල දුරු වී සිරිසෙත වේවා. රාහු කේතු රවි සඳු කුජ බුද ගුරු කිවි සහ සෙනසුරු නීච පාප අපල මගේ සංඝ සරණින් දුරු වේවා. තෙරුවන් ගුණ සුවඳ අමා ඔසුවෙන් මට සැප වේවා. මගේ ගෙදර අයට මටද
ජය සිරි සෙත ලන් වේවා අෂ්ට ග්‍රහා යෝගය මට ජය පිට ජය ජය වේවා ජය බෝරුක මුනි පිට දුන් මට ජයසේ සත වේවා සාදු 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 කාරුණික පින්නතුනි අපි මේ වෙලාවේ පිරිත් සූත්‍රයක් දේශනා කරමින් හැම දිනාටම ආශිර්වාද කරනවා හැමෝම මේ පිරිත් සූත්‍රය බොජ්ජංග පිරිත තමයි අපි දේශනා කරන්නේ මේ බොජ්ජංග පිරිත් දේශනාව සාදු සිතින් ශ්‍රවණය කරමු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සංසාරේ සංසරන්තානං සබ්බ දුක්ඛ විනාශකේ සත්ත ධම්මේ ච බොජ්ජංගේ මාරසේනප්පමද්දිනෝ බුඤ්ජිත්වා යේපි මේ සත්තා තිභවා මුත්තාහි උත්තමා අජාතින් අජර ව්‍යාධින් අමතං නිබ්භයං ගතා ඒව මාදි ගුණෝපේතං අනේක ගුණ සංඝහං ඕසදං වයිමං මන්තං බොජ්ජංගං තං බනාමහේ බොජ්ජංගෝ සති සංඛාතෝ ධම්මානං විචයෝ තථා පිරියං පීති පස්සද්දි බොජ්ජංගාච තතෝ පරේ සමාදුපෙක්ඛා බොජ්ජංගා සත්තේතේ සබ්බ දස්සිනා මුනිනා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා සංවත්තම්ති අභිඤ්ඤාය නිබ්බානාය ච බෝධියා ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදායේ කස්මින් සමයේනාතෝ මොග්ගල්ලානං ච කස්සපං ගිලානේ දුක්ඛිතේ දිස්වා බොජ්ජංගේ සත්ත දේසයිතේ ච තං අභිනන්දිත්වා රෝගාමුංචිස්සු තංකනේ තේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒකදා ධම්ම රාජාපි ගෙලන්නේ නාභිපීඩිතෝ චුන්දත්තේරේන තං ඒව භනාපෙත්වාන සාදරං සම්මෝදිත්වා ච ආබාධා තම්හා උට්ඨාසිතානසෝ ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා පහේනාතේ ජාබාධා තින්නං නම්පි මහේසිනං මග්ගාහත කිලේසාච පත්තානුපත්ති ධම්මතං ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ නක්කත්ත යක්ඛ භූතානං පාපග්ඝානුමාරණා පරිත්තස්සානුභාවේන හංතු තේ සං උපද්දවේ කාරුණික පින්වතුනි මේ වෙලාවේ තාමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් වටිනා කියන පින්කමක් සිහින පාරාදීසයේ සමූහය තුල සිද්ධ කරන්නට යෙදුනා බුද්ධ වන්දනාවක් බෝධි පූජාවක්. ඔබ තුනුරුවන් පිළිබඳව අප්‍රමාණ ගෞරවයක් සිත් තුළ හදවත් තුළ ඇති කරගෙන තුනුරුවන් පිළිබඳව දැඩි විශ්වාසයක් හදවතේ ඇති කරගෙන තමයි මේ වගේ පින්කම් සිද්ධ කරන්නේ. මේ විශ්වාසය මත තමයි පින්නතුනි මේ පින්කම් වලින් අපට ලැබෙන ආනිසංසය ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ
චිත්තං පුනාතීති පුණ්‍යං හදයන් පුනාතීති පුණ්‍යං කියලා. දැන් මේ වගේ පින්කමක් කළාම අපට හදවතට අප්‍රමාණ සතුටක් දැනෙනවා. සොම්නසක් දැනෙනවා, ප්‍රීතියක් දැනෙනවා. අපි තවත් විදිහකින් ඔබට ඒ සතුට භුක්ති විඳින අවස්ථාව සලසලා දීලා තිබෙනවා. අපි මේ බෝධි පූජාව අවසන් වුණාට පස්සේ මේක මේ වොයිස් ඔක්කොම හදලා YouTube එකට දානවා. පින්කෙතක අස්වැන්න TV කියන YouTube නාලිකාවට අපි මේ බෝධි පූජාව යොමු කරනවා. ඊට පස්සේ ඔබට ඕනෑම වෙලාවක තව අවුරුද්දක් දෙකක් තුනක් අවුරුදු 5ක් මේ ආදී කොට ඕනම වෙලාවක මේ පින්කම නරඹන්න පුළුවන්, අහන්න පුළුවන්, ශ්‍රවණය කරන්න පුළුවන්. එතකොට ඔබට එතකොටත් පින් සතුටක් සොම්නසක් ප්‍රීතියක් උපදිනවා මේ වගේ පින්කම් අපි සිද්ධ කළා කියලා. එතකොටත් ඔබට පුණ්‍ය ශක්තියෙන් ළඟා කරගන්න පුළුවන්. ඉතින් හදවතේ ඇති වුණ සතුටනේ පින කියලා කියන්නේ. ඉතින් සතුටටපත් වෙන්නේ යම් තාක්ද ඒ තාක් ඔබට පින රැස් කරගන්නට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා ගුණසේන මහත්මයා සීන පාරාදීසී සමූහය තුල අද දවසේ වටිනා වූ පින්කමක් මේ සිද්ධ කළේ. නිසා කල්පනා කරන්න ඕනේ, ප්‍රාර්ථනා කරන්න ඕනේ. මුලින් පංචශීලයේ සමාදන් වුණා, සිල්වත් පිරිසක් බවට පත් වුණා, ගුණවත් පිරිසක් බවට පත් වුණා. එතෙන් පටන් මේ මොහොත දක්වා බුදුරජාණන් වහන්සේගේ විතරාගී බුදු ගුණ සිහිපත් කරලා, ධර්ම රත්නයේ ගුණ සිහිපත් කරලා, සංඝ රත්නයේ ගුණ සිහිපත් කරලා තුනුරුවන් වැන්දා. බෝහාමුදුරුවන් වහන්සේ ත්‍රිවිධ චෛත්‍ය අපි සාදු සිතින් වන්දනා කළා. බුදුරජාණන් වහන්සේට ගිලන්පස පූජාව පැවැත්තුවා. බෝහාමුදුරුවන් වහන්සේටත් චෛත්‍ය රාජානන් වහන්සේටත් සීල පූජාවන් පූජා කළා. බෝධි පූජා කවි සජ්ජායනා කළා. නවග්‍රහ ශාන්තිය ශ්‍රවණය කළා. පිරිත් සූත්‍රයක් ශ්‍රවණය කළා. මේ ආදී කොට අපි රැස් කරගත්ත සියලුම පුණ්‍ය ශක්තිය අපවත් සම්බුද්ධ ශාසනයත් මේ ලෝකයත් ආරක්ෂා කරන මතු බුදුවන මෛත්‍රීනාථ මෙත් බෝසතුන් වහන්සේ ප්‍රදාන සමස්ත දිව්‍ය රාජ සමූහයාටම මේ පින් අපි අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් ලබාගෙන අද මේ පින්කමේ අරමුණු බවට පත් වුණු අසනීපෙන් පසු වෙන මෑණිවරුන් දෙපළ ඇතුළු ඔබ අප හැමදෙනාවම চিරාත් කාලයක් දෙවියෝ ආරක්ෂා කර දෙත්වා. දෙවියෝ පතන බෝධියකින් නිවන් දකිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මළගිය ඥාතීන්ට පළමුවෙන්ම පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඒ වගේම ඔබ අප හැමදෙනාගේම නමින් නැසීමිය පරලව යන්නට යෙදුණු සියලු මළගිය ඥාතීන් මේ වෙලාවේ හදවතින් සිහිපත් කරගන්න. කාන්ති මහත්මියගේ ආදරණීය පුතණුවන් සංජීව රොෂාන් පුතා මේ වෙලාවේ හදවතින් සිහිපත් කරගන්න. පුතණුවන් ඇතුළු ඔබ අප හැමදෙනාගේම නමින් මියගිය සියලු මළගිය ඥාතීන්ට මේ පින්පෙත් අපි අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. මළගිය ඥාතීන්ගේ පරලොව ජීවිත සූපත් වේවා. සුඛිත මුදිත වේවා. උතුම් නිවනින් සනසීම ලබත්වා කියලා සාදු කියලා අපි මළගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අවසාන වශයෙන් අද මේ පින්කමේ ප්‍රධාන අරමුණ බවට පත් වුණු ප්‍රියන්ති මහත්මියගේ ආදරණීය මව්තුමිය මයුරාවතී පීරිස් මවටත්, ඒ වගේම නිලූ මහත්මියගේ මව්තුමිය එල්.පී. නන්දාවතී මව්තුමියටත්, උපුල් ප්‍රදීප් මහත්මයාගේ බිරිඳ සාගරිකා උදයංගනී මහත්මිය ඇතුළු අසනීපෙන් පසු වෙන හැමෝටම මේ සිදු කරපු පින්කමේ අනුහසින් ආශිර්වාදයෙන් වැළඳී තිබෙන ග්‍රහ දොස් ග්‍රහපල රෝගාබාධ දුරින්ම දුරු වේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දිගාසිරි සම්පත් ලැබේවා. ස්වාසූ දහසක්
ධර්මස්කන්ධයේ බලයෙන් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේගේ ආනුභාව බලයෙන් දන්ත ධාතුන් වහන්සේගේ ත්‍රිවා ධාතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ සත්බුදුවරයන් වහන්සේලාගේ ආනුභාව බලයෙන් 7,12,000ක් සර්වඥන් වහන්සේලාගේ ආනුභාව බලයෙන් ලෝ පහළ වී වදාළා වූ අනන්ත අපරිමාණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ඥානානුභාව බලයෙන් අනන්ත බුද්ධ 이르දියානුභාව බලයෙන් අනන්ත බුද්ධ තේජානුභාව බලයෙන් රත්නත්‍රයේ සතු අසීමිත සෝවිසි මහා ගුණානුභාව බලයෙන් මේ අසනීපෙන් පසු වෙන හැම දිනාම නිරෝගී වේවා සුවපත් වේවා ආයුෂයෙන් වැඩේවා වරණයෙන් වැඩේවා සැපයෙන් වැඩේවා බලයෙන් වැඩේවා ප්‍රඥාවෙන් වැඩේවා ආරෝග්‍ය සම්පත්තියෙන් වැඩේවා අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරුදුටු ගණාදුරක්සේ විහෙත විද්වංසනයම වේවා හැම දිනාටම සිතක් වේවා ශාන්තියක් වේවා සනසිල්ලක්ම උදා වේවා කියලා අපි හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි මේ රැස් කරගත්ත ලබාගත් සියලුම පුණ්‍ය ශක්තිය අපේ ගුණසේන මහත්මයාට සිහින පාරාදීසී සමූහයේ නායකතුමන්ට ඒ වගේම එතුමාගේ පවුලේ හැමෝටම සිහින පාරාදීසී සමූහයේ කාර්ය මණ්ඩලයේ පින්වතුන්ට ඒ නිලු මහත්මිය ඒ වගේම ඒ අද අපි සිහිපත් කරපු මතක් කරපු මේ පින්කම සිද්ධ කළේ ප්‍රියන්ති මහත්මිය ඒ වගේම සාගරිකා උදයංගනි මහත්මිය ආදී කොට මේ උපුල් ප්‍රදීප් මහත්මයා ආදී කොට සිහින පාරාදීසී සමූහයේ ඉන්න සියලු සමාජිකාවන් කාර්ය මණ්ඩල වල පින්වතුන් හැම දිනාටම පොදුවේ ඔබේ පවුල් වලට සම්බන්ධ සෑම සියලු දෙනාටම මේ පින්කමේ අනුහස ඒ වගේම අපිට මේ පින්කමට ආරාධනා කටයුතු කළ අපේ ප්‍රියන්ත පුෂ්ප කුමාර මැතිතුමන් ඇතුළු පින්කම වෙනුවෙන් සම්බන්ධ වෙච්ච ලොකු කුඩා සෑම දෙනාටම මේ සිද්ධ කළ පින්කමේ අනුහසින් ආශිර්වාදයෙන් වැළඳී තිබෙන වැළඳෙන්ට ඉඩ තිබෙන ග්‍රහ දුස් ග්‍රහපල රෝගාබාධ දුරෙන්ම දුරු වේවා කරන කියන රැකියා කටයුතු වෙලහෙළදාම් කටයුතු ව්‍යාපාර කටයුතු දරුවෝ කරන අධ්‍යාපන කටයුතු යන්නේන ගමන් බිමන් ආදී सर्व प्रकारेන්ම සාර්ථක භාවයට පත් කරගන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා සිතුම් පැතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා තුනුරුවනේ අනන්ත බුදු ගුණ බලයෙන් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝහාමුදුරුවන් වහන්සේගේ පිහිටෙන් රැකවරණේ ආශිර්වාදයෙන් දලදා හාමුදුරුවන් වහන්සේගේ පිහිටෙන් රැකවරණේ ආශිර්වාදයෙන් පූජනීය අටමස්ථාන සොළොස්මස්ථානයන් වල අනන්ත බුදු ගුණ බලයෙන් බුද්ධ ආශිර්වාදයෙන් මතු බුදුවන මෛත්‍රීනාථ මෙත් බෝසතුන් වහන්සේ ප්‍රදාන සමස්ත දිව්‍ය රාජ සමූහයාගෙම පින්බර වූ දේවාශිර්වාදයෙන් හැමෝටම යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සැනසෙල්ලක්ම උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගමු. අවසානයේ ඔබ අප හැමදෙනාම ප්‍රාර්ථනා කරන බුදුපසේ බුදුමහරහත් කියන තුන්තරා බෝධියෙන් තම තමන් ප්‍රාර්ථනා කරන පැතු යම් බෝධියකට පැමිණ උතුම් වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට මේ කුසලයන් ඔබට මට එකම සද්ධර්ම මණ්ඩපයකදීම පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගමු. අපි තුනුරුවන් කමා කරවා ගනිමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භංතේ බූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. හොඳයි හැමදෙනාම වන්දනා කරගමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි හැම දිනකටම රත්නත්‍රය අනුහසින් යහපතක් සිතක් ශාන්තියක් සනසිල්ලක් මුදා වේවා. සුබ රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. අප විසින් කරන ලද ගෞරවනීය ආරාධනය මමත් මෝනෑකමින් මෙ සිතින් යුතුව පිළි අරගෙන සිහින පාරාදීස සමයෝතුම් වූ දම්සභා මණ්ඩපයට වැඩමා වදාළ වන්දනීය පූජනීය අති ගෞරවනීය අපේක්ෂා පුංචි පන්සල අපේක්ෂා සමාජ සත්කාර පදනම දම්දේ අසපුවේ ගෞරවනීය නිර්මාත දුරන්දර ප්‍රධාන සංවිධායක සාගර සම්පත් බාරකාර අම්පාර ඓතිහාසික පොතුවිල් මුදුමහ විහාරස්ථ ශ්‍රී ඉන්ද්‍රසිරි මූලික පිරිවෙනේ ගෞරවනීය පරිවනාධිපති දුරන්දර ශාස්ත්‍රවේදී පඬිත කාව්‍ය විශාරද 28 යල ශ්‍රී සුධර්මාරාම විහාරයේ විහාරවාසී කියනට අවසරයි නම පූජ්‍යපාද ගෞරවනීය බතලෑ විමල් රතන අපේ පඬිත හමුදුරන් වහන්සේ අද දවසේදී සීන පාරාදීස සමූහයට වැඩම කරමින් ඉතාමත් වටිනා කියන උතුම් වූ බුද්ධ වන්දනාමය බෝධි වන්දනාමය සෙත් පිරි දේශනා නවග්‍රහ සාන්තිය කියවමින් ඉතාමත් වටිනා කියන පුරා පැයකටත් වැඩි කාලයක් ධර්මාසනයේ වැඩ හිඳමින් ඒ අසනීපෙන් පසුවන එල්.ජී. නන්දාවතී මෑණියන්ට ඒ වගේම ජී මයුරාවතී පීරිස් මෑණියන් ඇතුළු නම් සඳහන් කර අවශේෂ නම් සඳහන් කර හැමදෙනාටම ආශිර්වාද කරමින් උතුම් වූ ආශිර්වාද බෝධි පූජා පින්කමක් නිමාවටපත් වෙන මොහොත හැමදාමත් අප කරේ අනුකම්පාවෙන් අපිට ඇවසි පරිදි උතුම් පුණ්‍ය කටයුතු ඉෂ්ට සිත කළ දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා. ඔබ වහන්සේ කරන්නා වූ ශාසනික ආගමික සමාජීය පිරිවෙන් වැඩ කටයුතු තවත් ඉදිරියට කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ලොවක් සුපතල සදහම් මිහිර පෝෂණය කරමින් නමාවැසි වස්වමින් සෑම දෙනාගේම දුක්ගිනි නිවන සැබෑ බුද්ධ පුත්‍රයන්න් වහන්සේ නමකින් වියතු යුතුයකම ඉෂ්ට සිද්ධ කරමින් එවන් මෙහෙවරක් තවත් ඉදිරියට කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. ගණදුරු දුරුකොට සදහම් නැමැති විනිපහන දල්වමින් තව තවත් සිවණක් පිණිස බිහි කිරීමට ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේට පෙරවීර්ය ධෛර්යය ලැබේවා. ඒ වගේම මේ හැම වැඩ කටයුත්තම කරන්නට ඔබ වහන්සේ වැනි පුත්‍රවණක් මේ ධර්මිතලයට ජනිත කර ආදරණීය අම්මා අප්පච්චිගෙන් මේ පරිලෝකීය ආදරණීය පියතුමන්ට උතුම් වූ අජරාමර නිවන් සුව ලැබේවා. සුජීවත්ව සිටින මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනා කරමින් ඒ වගේම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් යතිවර ගුණධම් රැකගෙන වහන්සේව සම්බුද්ධ ශාසනයට ඇතුළත් කර ගුරු දේවෝත්තම ලොකු හමුදුරන් වහන්සේලාටත් මේ සියලුම පින්පෙත් අත්පත් වේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා. නැවතත් මෙවන් උදාාරතර උතුම් වූ පුණ්‍ය කටයුත්තකින් නැවත බැහැදැකීමේ බලාපොරොත්තුවෙන් පාද අභිවන්දනය කොට අවසර ප්‍රාර්ථනා කරන වහන්සේව නැවතත් විහාරස්ථානයේ කරා වැඩම කරවන්නට ලැබුව මේ පින්බ රාත්‍රිය පිණින් පිරුණු පින්සාර සුබ රාත්‍රියක් වේවා කියලා වහන්සේට ප්‍රාර්ථනා කරනවා. අවසරයි අපේ හැමදෙන්නේ ඔබ වහන්සේගේ පාද අභිවන්දනය කිරීමට. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුල්ලභේන මයාලද්දං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදී තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමං. මෙමා සිදු කළ සියලු පින්ඵල සමිඳු ගුණයට එකතු වේවා. සුසිල් දිවි පිරු අපමණ කුසල් සම්පත් මට ලැබේවා. නොදන යම් දොසක් වේ නම් නොදත් මාහට කමා වේවා. පිරු ගුණ සිල් දම්බෙලෙන් හිමි සසුන් ගුණයේ නිරත වේවා. සාදු සාදු සාදු. අවසරයි අපේ හැමදෙනා වහන්සේට තෙරුවන් සරණයි.